හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ආදරයෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මේකලාගේ කපිට වැඩ ඉස්සරහට ඉදුහාරට තේරිලා සිද්ධ වෙන දෙයක් ගැන තමයි මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමකුත් තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම ඔයාලට මතක් කරන්නට ඕනෙම. හිරුකුමරු ආදරය ගෙනල්ලා මේකලාගේ රංගනේ අවසන් වෙන හෝරාව ගැන අපි අද කතා කරනවා. අද අපි කතා කරන්නේ හිරුකුමරු ආදරය ගෙනල්ලා ටෙලිනාට්‍ය ඉදිරියේදී සිදුවීමට නියමිත ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ගැන. කාලයක් තිස්සේ මේකලා විසින් ඉදුහාරව රවටමින් දිනෙත්මින්ගේ ජීවිතයට පවා හානි කරමින් හැම සෙල්ලමක්ම දැන් කෙමෙන් අවසානයේ කරා ළඟා වෙමිනුයි තිබෙන්නේ. ඉදුහාරගේ සහ ඉවසීමේ මේකලාගේ කපටිකම. මේ වෙනකම්ම අපි දැක්කේ ඉදුහාර තමන්ගේ හිතේ තියවන අවංක ආදරය නිසා මේකලා කරන හැම වරද්දක්ම ඉවසගෙන ඉන්නවා. හැබැයි මේකලා ඒක තමන්ගේ වාසියට හරවගෙන මුළු පවුලම විනාශ කරන්නයි හදන්නේ. විශේෂයෙන්ම පවුල සහ බිස්නස් වල ශක්තිය වෙලා ඉන දිනෙත්මින්ව පවුලෙන් ඈත් කරන්න ඇය නොකරන දෙයක් නැහැ. ඉදුහාර තාමත් ඉන්නේ මේකලා තමන්ට ආදරය කියන මෝඩ විශ්වාසයකින් උනත් සත්‍ය වසන් කරන්න පුළුවන් තව ටික දවසක් විතරයි කියලයි මට අද ඔයාට මේ වෙලාවේදී මතක් කරන්නටම උවමනාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරනවා. ඉවෙන් රහස් සහ දිනෙත්මින්ගේ භූමිකාව. මේ කතාවේ ලොකුම පෙරළිය සිද්ධ වෙන්නේ දිනෙත්මින් විසින් මේකලාට එරෙහිව සියලු සාක්ෂි සොයා ගන්න දවසටයි. මේකලා හොට රහසේ කරපු මූල්‍ය වංචාව වගේම දිනෙත්මින්ගේ නෝනට මෙන්න මේ හැමෝටම අනුතුරු කරන්න හදපු හැටි දිනෙත්මින් ඉදුහාර ඉදිරියේ ඔප්පු කරાવી. එදාට මේකලාට තමන්ගේ බොරු කඳුළු වලින්වත් දරුවා ගැන කියලා බේරෙන්නවත් ඉඩක් ඉතිරි වෙන එකක් නැහැ කියලයි මට වාට කියන්න වෙන්නේ. ඉදුහාරගේ දැඩි තීරණය වැරදි ඔප්පුනාට පස්සේ ඉදුහාරගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. තමන් මෙච්චර කාලයක් ආදරය කරපු රැකබලාගත්තු ගැහැණිය තමන්ගේම පවුලට මෙතරම් විනාශයක් කරන්න හැදුවා නේද කියන වේදනාව ඉදුහාරව ප්‍රකෝපකාරී කරાવી කියලයි මට අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්. දෙගිඩියාවක් නැති සමු ගැනීම. මේකලාගේ කුසේ දරුවෙක් හිටියත් ඇයගේ දුෂ්ටකම් හමුවේ ඉදුහාර ඇයට සමාව දෙන්නේ නැති වේවි. තම පවුලේ සහ දිනෙත්මින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඉදුහාර මේකලාගෙන් සදහටම ඈත් වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඇත්තටම මේකලා තමන් විසින්ම කපාගත්තු වලකවරණ දවස වැඩි ඈතක නොවේයි. ආදරේ පාවා දීපු විශ්වාසය කඩපු මේකලාට ඉදුහාරගෙන් ලැබෙන දඬුවම මොන වගේ වේවිද? අපි ඉදිරි වීඩියෝස් වලින් කතා කරමු මේ ගැන. දිගටම රැඳෙන්න අපි සමග.